හයි ගුඩ් මෝනිින් අද අපි යන්නේ කුරුවට තියෙන් ලස්සන දැන්ටය බන්න දැන් අපි ඉන්නේ රත්නපාරේ බට තොට ගමේ බට තොටලෙන බලන්න යනකවඉන්නේ බට තොටලෙන ගැන කතා කරද්දී බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කළ අවස්ථාවේදී සුමන සමන්දවියන්ගේ ආරාධනාවෙන් තමන්ගේ ශ්‍රීපාද පත්මය සටහන් කිරීමට සමනල කන්දට වැඩම කළා. ඒ ආපසු වෙන ගමනේදී 500 නමක් රහතන් වහන්සේලා සමග විවේකී සුවය ලැබීම සඳහා මෙහි පැමිණියා කියලා තමයි සඳහන් වෙන්නේ. අපි බට තොටලෙන සමුදීලා දැන් යන්න හදන්නේ කුරුවිට එරත්නපාර තියෙන තවත් ලස්සන ඇල්ලක් බලන්න. ඒ තමයි සූදගල ඇල්ල. සූදගල ඇල්ලට යද්දී අපිට හම්බ වෙනවා ලස්සන view point එකක්. බලන්නකෝ ඒක. සූදගල ඇල්ල බලන්න එද්දී පාර නම් පොඩ්ඩක් කවුල් බයික් නම් මෙතෙන්ට එනකන් ආව හැකි. මෙතනින් පස්සේ මෙතන තියෙන තේ කෑල්ල වලින් තමයි අපි ඇල්ල ගාවට ලං වෙන්න ඕනේ. සූදගල ඇල්ල කියන්නේ ටිකක් හැංගිච්ච ඇල්ලක්. ඒ කියන්නේ කට්ටිය අතර එච්චර ජනප්‍රිය නැති හැංගිලා තියෙන ඇල්ලක් තමයි සූදගල ඇල්ල කියන්නේ. මේ තමයි රත්නපුරේ හැංගිලා තියෙන සූදගල ඇල්ල. මේ සම්බන්ධව කරපු සම්පූර්ණ vlog එක අපේ YouTube channel එක ඇතුලේ ගිහිල්ලා බලන්න. එහෙනම් අලුත් vlog එකකින් හම්බෙමු. Goodbye.